පුදුම අල්ලස්නේ ගන්නෙ. ඔව් මගේ වඩු වාගයා කෙටියා වඩු කර්මාන්තය කරන එවුම් වඩු මඩු අතෑරියා. ෆොරස්ට් එකයි වනජීවී එකයි ශ්‍රී ලංකා පොලිසියයි මඩුවෙන් යන්නෙම නැහැ. මේ මෑත භාගේ පොලිස් නිලධාරියෙක් මෙව ආගනිලා. ඔව් යකෝ කක්කුසියකට බාල්දියක් දාලා අරන් කන එක ඊට වඩා වටිනවනේ. දැන් මේ කනේ ගහගෙන මේකේ නැහැ. අරුගේ මඩුවට ගිහිල්ලා මේක කියනවා මගේ උපන් දිනේට පාටියක් දෙනවා ස්ටාෆ් එකට. ඒ හින්දා අරක්කු බෝතල් 8ක් අරන් දියන්. උගේ උපන් දිනේලු. උගේ ස්ටාෆ් එකටලු පාටිය. වඩුවඩුවේ මේකට කියනවා අරක්කු බෝතල් 8ක් අරන් දෙන්නලු පාටියට. ඒක මස් හරියට ගිහිල්ලා කියනවා මස් කිලෝ 5ක් දීපන් මගේ උපන් දිනේට ස්ටාෆ් එකට කන්න දෙන්න. හාල් විකුණන මෝලට ගිහිල්ලා කියනවා හාල් දියක්. පොල් වත්තට ගිහිල්ලා කියනවා පොල් දියක්. මේකගේ උපන් අවජාතක උපන් දිනයක් මේකට තියෙන්නේ. ඈ අවජාතක උපන් දිනය. මොකද දැල්ල? කාපු එකෙක් හරි ඉන්නවා නම් හිටගෙන මේක ඔළුවේ තියාගෙන ඵලයල්ලා. මැරෙනකම් පාදඩ වැඩක් කරන්නේ නැතුව අභිමානේ මේ රාජකීය යුනිෆෝම් එකේ අභිමානේ අනයි බනයි දෙකම කියන්නට පුළුවන් යුනිෆෝම් එකේ අභිමානේ ජීවත් වෙන්න ඕනේ. නැත්තම් වැඩක් නැහැ. හොරා කෑවේ නැත්තේ ගුරුවරු විතරයි. දැන් ගුරුවරුත් හොරා කරනවා. ඒ තරම් රාජ්‍ය සේවය වල් වැදිලා. සමා වෙන්න ඕනේ. මං ගොඩක් වෙලා ගත්තාට ජනාධිපතිතුමාගේ වෙලාවෙන් මං ටිකක් ඉල්ල ගත්තේ මෙව්වා කියන්න ඕනේ හින්දා. තවත් මිනිස්සෙක් ඇවිල්ලා කිව්වා ඇත්තටම ජනාධිපතිතුමා මං දන්නවා මේ සමාජයේ මිනිස්සු ගොවිතැන් කරපුවාම පීයපු දවසේ ඉඳලා පැලේනේ. ඌට ගෙදර ජීවිතයක් ඇත්තෙම නැහැ. ඔව් ඕකේ මොරේ මොකද්ද වෙලා තිබුණේ මේ කවුද ජයකොඩි වයි කියන ගායිකාවක් කියනවා මං ආගෙන හිටියා මේ හේනේ බඩේ නූ කරල් එළියට හඳ එළියට දිලසනවලු. ඔව් අඹ ගහේ අඹ කණ්ඩ ගිරවුත් ඇවිල්ලා ඉන්නවලු. එවුන් එක එක જાති පෙන්නනවලු කරනවලු. උඹ පැලේමලු මං ගෙදරමලු. ඔව් තුම්පත් රැණක් වෙන්න බලාගෙන මං හිටියාට තුම්පත් රැණක් වෙන්න කවදාවත් හම්බෙන්නේ නැති වගක් පේන්නේ. මගේ උපදින රන් කැටි පුතාට මේ මගේ සිරිහානේ ඉඩමදි කියලා ඔයාට දැනෙනවද කියලා මහා දුක්ඛිත අඳුනාවක් කියන ගෑණියා. ඒක මාත්‍යා මේ ගෑනු නොකියුවට මේ ගෑනු ගොඩාක් එහෙම කියනවා. එහෙම නොකියන ඕ ගෑනු මන් දන්නවා කරන දේ. එහෙම නොකියන බෝ ගෑනු කරන දේවල් මන් දන්නවා. මම විතර මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඔයාලා ගැන දන්න තව කෙනෙක් නැහැ කියලා මට හිතෙනවා. ඔව් මං ඒ තරම් යටි අඩියේ ඉඳලාම ඉස්මත්තට යනකම් ආපු චරිතයක් මේ අවුරුදු